රුවන්වැලිසෑයට කෙලිය වගේම මේකට ශ්‍රීමා බෝධියටත් කෙලිය. තිර දාගෙන බුදුගේ වහගෙන මේ හාරලා තියෙන නිදන් ගන්නයි කියන එක මම පැහැදිලිව කියනවා. හේමරතන හාමුදුරුවෝ ගියාම මට කියනවා ඔබ කළුගලේ ඔළුව ගහගන්න ඵලයන් කියලා. මේ බැකෝ දාලා මේ හාරපු හැල සාමාන්‍ය මිසයිලයක් ගැහුවා වගේ තරම් බරපතල ආකාරයෙන් හාරලා. මේ බැකෝ වලින් හාරලා තියෙන එක. මේ 2027 නොවැම්බර් වෙනකොට මේ අනුව කියලා. ඒ කියන්නේ දැන් මේ හරියාකාරව මේ නෙකරුවොත් බරපතල තත්ත්වයක් පුළුවන් කියන්නේ මේ අනිවාර්යෙන් වෙනවා. සත්‍ය ගවේෂණය කරන ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම වෙන් වූ නිල YouTube අවකාශයයි මේ විජය භූමි. ජයග්‍රාහී දේශයක සත්‍යයේ හඬ විජය භූමි දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනි, අපේ හෙළදීපේ බොහෝ වටිනා කරුණු කාරණා අපේ දැනුම විශේෂයෙන්ම අපේ සිංහල වෙදකම, එතකොට අපේ විශ්ව දැනුම සම්බන්ධ තොරතුරු, එතකොට යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් සම්බන්ධ තොරතුරු, මෙන්න මේ වගේ තොරතුරු බොහෝ දේවල් අපෙන් ගිලිහි යමින් පවතින වෙලාවක තමයි අපි මේ විජය භූමි නාලිකාව ආරම්භ කරන්න තීරණය කරේ. අපි හිතුවා මෙන්න මේ ගැන ගැඹුරින් හදාරමින් මේ ගැන කරුණු කාරණා දන්න අය හොයාගෙන ගිහිල්ලා ඔබ වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කරන්න අපි තීරණය කරා. අපි හොයාගෙන ගියා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කතා කරන්න ඉතාමත් සුදුසුම කෙනෙක් කවුද කියලා මේ වැඩසටහනට. මෙන්න මෙතනදී අපට මුණ ගැහෙනවා දීර්ඝ කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් තොරතුරු රැස් කරමින් කරුණු කාරණා හදාරමින් සිටි විශේෂ මහත්මයෙක් අපට මුණ ගැසුණා. එතුමා තමයි තිලෝක ගුප්ත විද්‍යා ආයතනයේ අධිපති දේශකීර්ති ශාසන බන්දු ලංකාපුත්‍ර ජයලත් විජේසේකර මහත්මයා. ආයිබෝන් ජයලත් මහත්මයා. ඔබතුමා අපි ඉතාමත් ගෞරවයෙන් මේ වැඩසටහනට පිළිගන්නවා. ඒත් එක්කම මේ වැඩසටහන ආරම්භයට කලින් මට ඔබතුමාගෙන් ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් අහන්න සිද්ධ වෙනවා. මේ දිනවල අපට බොහොම ආරංචි ගොඩක් ලැබිලා තියෙනවා මේ ශ්‍රී මහා බෝධිය සම්බන්ධයෙන් සිදුවෙන දැවැන්ත විනාශයක් සම්බන්ධයෙන්. එතකොට මේ සම්බන්ධයෙන් කරුණු ගණනාවක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. අපිට ඡායාරූප ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් කටුබැද්ද විශ්වවිද්‍යාලයේ මොරටුව කටුබැද්ද විශ්වවිද්‍යාලයේ එක්තරා මහාචාර්යවරයෙක් පත්තරයකට යම්කිසි ලිපි කීපයක් මේ සම්බන්ධයෙන් සපයලා තියෙනවා. එතකොට අපි ඇත්තටම අපි හොයාගත්තා ඔබතුමා මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු හදාරපු, ඒ වගේම තොරතුරු ඔබතුමා ළඟ තියෙන ලිඛිත තොරතුරු තියෙන ඡායාරූප තියෙන කෙනෙක් විදියට ඔබතුමා අපට හඳුනා ගන්න ලැබුණා. මම ප්‍රථමයෙන් ඔබතුමාගෙන් අහන්න කැමතියි ඇත්තට මේ සිද්ධිය සත්‍යයක්ද එහෙම නැත්නම් බොරුවක්ද එහෙම නැත්නම් මේ එහෙම සිද්ධියක් වෙනවා නම් මේ සම්බන්ධයෙන් ඔබතුමා දැනට රැස් කරගෙන ඉන්න තොරතුරු අපිට සරලව පැහැදිලි කරොත්. මේ වෙනකොට නෙමෙයි සාමාන්‍යයෙන් රුවන්වැලිසෑය ශ්‍රීමා බෝධිය කියන්නේ අපේ තුන් ලෝකයටම විශේෂ වූ ස්ථාන දෙකක්. ඒ වගේම සකල බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩ බැඳි ස්ථානයක්. මේ වෙනකොට මීට ප්‍රථම රුවන්වැලිසෑය සම්බන්ධයෙන් ලොකු වැඩපිළිවෙලක් කරගෙන ගිහිල්ලා මං අවුරුදු දෙකමාරක් විතර මේ නිශ්ශබ්දව ඉන්න අවස්ථාවේදී තමයි මේ සිද්ධියට මට ඉදිරිපත් වෙන්න සිද්ධ වුණේ. මේක සිද්ධ වුණෙත් අර පැරණි වීඩියෝ වල මං පැහැදිලිව කියලා තියෙනවා මා එක්ක අර යක්ෂ රාජිනියෙක් බන්ධනයක් ගැන. මේ යක්ෂ රාජිනිය මාර්ගයෙන් තමයි මට මේ සිද්ධිය දැනගන්න ලැබුණේ. ඒක මට කලින් සමහර වෙලාවට ප්‍රේක්ෂක ඔබතුමාලා දන්නවා ඇති. හේතුව මොකද පසුගිය 2024 අගභාගයේ සිට 2025 2026 මේ දැනට සති දෙකක් විතර වාගේ කාලයක් වෙනකන් මේ ශ්‍රීමා බෝධිය පාමුල තියෙනා වූ බුදුගේ සිවුරු වලින් වහලා මේ සිවුරු වලින් වහලා ඇතුලේ මොනවා කරනවද පිටිපස්සේ මොනවා කරනවද කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. වඳින්න ගියාට කිසි කෙනෙක් එතන ඇතුලට යන්න දෙන්නේ නැහැ. එතන ඉන්න සුදු ඇඳගත් පොලිස් නිලධාරීන් ඒගොල්ලෝ ඒවා ඇතුළට යන්න දෙන්නෙත් නැහැ, බලන්න දෙන්නෙත් නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ තමයි ඉන්නකොට තමයි මටත් මේ රාජිනිය විසින් 2025 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා රාත්‍රියේ පූජාව තියලා ඉවරුණාට පස්සේ මට දැනුම් දුන්නා ශ්‍රීමා බෝධිය යට නිදන් වස්තු හැරීමක් සිදු කරනවා. මේක අපි කොහොම හරි නවත්තන්න ඕන කියලා. එයින් පස්සේ තමයි මමත් කල්පනා කළේ මම ඊට පස්සේ පසුව ගිහිල්ලා
මේ ශ්‍රීමා බෝධිය වටේ වැඳලා පුදලා ඉතින් ඊට පස්සේ එතන ඉන්නවා එක සුදු ඇඳගත්ත පොලිස් නිලධාරියා. එයා රාලහාමි කෙනෙක්ද ඉස්සාගේ එහෙම දන්නේ නැහැ. එයාගෙන් මං කිව්වා මේ මොකද මේ වහලා තියෙන්නේ මේක මොකද මේකට හේතුව කියලා. ඊට පස්සේ එයා මගේ ඇඟට කඩා බැන්න ඔයා මේ හොයන්න ඕනාවක් නැහැ. ඒවයේ ස්වාමීන් වහන්සේලාගේ වැඩ ඒවා අපිට අදාළ නැහනේ. මං අහුවා ඔයා කොහොමද එහෙම කියන්නේ මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ අයිති සමුත්ත බෞද්ධ ජනතාවට අයිති ස්ථානයක්. ඒ නිසා ඔයාට එහෙම කියන්න බෑ කියලා. ඊට පස්සේ මා එක පොඩ්ඩක් රණ්ඩුකුත් වුණා. ඊට පස්සේ මම හරි මං යන්නම් කියලා. ඊට පස්සේ තවත් දවස් දෙකක් තුනක් ඊට පස්සේ මගේ දන්න කියන හිතවතුන් මගෙන් මේ ස්ථානය පිළිබඳ තවත් විස්තර හෙව්වා. සමාවෙන්න මේ ජයලත් මහත්මයා මට ඔබතුමාගෙන් පොඩ බාධා කරන්න සිද්ධ වෙනවා. ඔබතුමා සඳහන් කරා අර රාජිනියක්ගෙන් ඔබතුමාට මෙහෙම තොරතුරු ලැබෙන කාරණයක්. මම හිතන්නේ දැන් මේක බලන ප්‍රේක්ෂක මේ පිරිසට යම්කිසි අපහැදිලිතාවයක් ඇති මේ මොකද්ද මේ කිව්ව කාරණේ කියලා. අපි තව චුට්ටක් ඒක පැහැදිලි කරගමුද ප්‍රේක්ෂකයාට පොඩ්ඩක් පැහැදිලි වෙන ආකාරයෙන්. ඔව් මේක සාමාන්‍යයෙන් ඔය රුවන්වැලි සෑයේ කෝටි 4000ක මැණික්ගල් හොරකම කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක මේ වෙනකොට මම හිතන්නේ 7 ලක්ෂ ගාණක් දුකද බලලා තියෙනවා. ඒ අය නම් දන්නවා මොකද මම ඒ වීඩියෝ එකේදී ඒක පැහැදිලි කළා. මොකද අපේ පාරම්පරිකව එන গুপ্ত ශාස්ත්‍රයට අනුව අපි ඒට සම්බන්ධ යක්ෂ රාජිනියෙක් ඉන්නවා. යක්ෂ රාජිනිය හැබැයි අවුරුද්දක් පාසා මේ බන්ධන ජීවම කරන්න ඕනේ. ඒ බන්ධන ජීවම කරගනිමින් මේ යක්ෂ රාජිනිය මාත් එක්ක තමයි කටයුතු කරන්නේ. අදටත් මේ ස්ථානෙත් දැන් ඉන්නවා. ඒ නිසා ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක මා සමග තියෙන බන්ධනක. ඉස්සර කාලේ කියන්නේ මේ යකු බැඳගෙන වැඩ ගත්තා කියලා. ඒ වගේ සිද්ධියක් තමයි. ඒකම තමයි. ඉතින් එයා මට තොරතුරු සපයනවා. මොකද එයා පුරපක්ෂයට දේවතාවියක් වශයෙන් උත් අවපක්ෂයට යක්ෂණියක් වශයෙන් උත් තමයි ඉන්නේ. රුවන්වැලි සෑයේ බටහිර දුරතුවේ වැඩ ඉන්න කෙනෙක්. ඒකට අපිට ලොකු සාක්ෂියක් තමයි මේ චූඩාමාණික්ගේ පුපුරපු කාරණේ ඔබතුමා ඉස්සෙල්ලාම දැනගත්තේ සහ ඔය සිද්ධින් නේ. ඉතින් ගොඩාක් සිද්ධීන් තියෙනවා. ඒවා මේකෙදි අපි නොකියයිමු. අපි ඉදිරි වැඩසටහන් වලදී ගැන කතා කරමු. ඒතකොට යක්ෂ රාජිනිය කියලා කියන්නේ චණ්ඩාල රෝහිණී කියන යක්ෂ රාජිනිය. එයා බන්ධනයක් මගින් තමයි අපේ પરම්පරාවේ දිගට යන්නේ. එතකොට එයා තමයි මේවා ඔක්කොම මට දැනුම් දෙන්නේ. එතකොට එයා බලාපොරොත්තු වෙනවා මේ මාසයේ අවපක්ෂයේ යක්ෂණියක් වශයෙන් සහ පුරපක්ෂයේ දේවතාවියක් වශයෙන් ඉන්න එක නවත්තගෙන එයාට තනිකරම දිව්‍යාත්මයක් ලබා ගැනීම සඳහා ඒ සඳහා අපි විසින් දිය යුතු පින්පෙත් ගොඩාක් තියෙනවා. මේ වෙනකොට මම හිතන්නේ සෑහෙන පින්පෙත් පිරලා තියෙනවා. තව ටික කාලයකින් එයා එහෙම ඒ තත්ත්වයටපත් වෙයි. එතකොට අපිට ගොඩාක් දේවල් කරගන්න පුළුවන් වෙයි. දැනට වුණත් ඇත්ත වශයෙන්ම කියනවා නම් ඕනම කෙනෙකුට මේ ඇයගෙන් ප්‍රතිඵල ලබන්න පුළුවන්. මම පහුගිය වීඩියෝ වලදී කියලා ඉවරලා ඒ ප්‍රතිඵල ලැබපු අයත් ඉන්නවා. දැනට ලබන අයත් ඉන්නවා. මම ඉතින් අලුත් ප්‍රේක්ෂකයන්ට අවශ්‍ය නම් මම කියන්නම්. මම හිතනවා ඒක ප්‍රේක්ෂකයන්ට ඉතා වටිනා කාරණයක් වෙයි කියලා. ඔව් මම කියන්නම් මේ මාසේ පොය ගෙවෙන්න පැය 4කට පෙර. ඒ කියන්නේ මාසේ පොය ගෙවෙන වෙලාවත් ඒ පැය 4 ඇතුළත කිරි ගහක් යට අඟල් 9ක විලක්කුවක් හදලා ඒක එඬරු තෙල් හෝ අබ තෙල් වලින් පොඟවලා ඒ කිරි ගහයට ඉලක්කව පත්තු කරලා හිටවලා එතෙන්ට ගිහිල්ලා තමන්ගේ අභිප්‍රාය මොනවද තමන්ට දුක් දුම්නස් මොන හරි ඒ වගේ කෙරෙන්න ඕනම දෙයක් පොය 3ක් කිව්වට පස්සේ රාජිනිය විසින් එම කටයුත්ත ඉෂ්ට කරලා දෙනවා. ඒ වගේ ප්‍රතිඵල ලබන අයත් ගොඩක් ඉන්නවා. ගැන මායක සම්බන්ධ අය ගොඩක් දෙනෙක් කියන මෙහෙමයි කියලා. ලෙඩ දුක් වලට අපල උපාද්‍රාව වලට ඒ වගේ ඕන දෙයකට. ඇයගෙන් ඒ විදිහට ප්‍රතිඵල ගන්න පුළුවන්. මාත් ඉල්ලීමක් කරනවා ඇයටගෙන් එහෙම ප්‍රතිඵල ගන්නවා නම් අඩුතරමින් මේ ඇයට පිම්පෙත් වැඩි කර ගැනීම සඳහා ඒ බලාපොරොත්තු වෙන එක්කෙනා මේ විස්තරය එහෙම නැත්නම් මේ channel එක මේ වීඩියෝ එක අඩු ගානේ 9 දෙනෙකුටත් ෂෙයා කරලා දෙන්න. ෂෙයා කරලා දුන්නොත් එතකොට එයාට ඒ 9 දෙනාගෙන් ලැබෙනා වූ පින්පැත් වැඩි වෙන නිසා එයා ඒකට බොහොම කැමති වෙනවා. ඒ නිසා ඒක ඒ විදිහට කරන්න කියලා මම ඉල්ලීමකුත් කරන ගමන් අර විදිහට කළාම අනිවාර්යයෙන්ම ඇයගෙන්
ප්‍රතිඵල තියෙනවා. ලබා ගන්න ඔව් ලෙඩ රෝග වලට හොයාගන්න බැරි ලෙඩ රෝග ඒ වගේ දේවල් සමහර වෙලා අයට ඒ වගේ වෙලාවට ඔයාට උදව් කරන්න බැරි වෙලාවට සමහර රැට හීනෙන් කියලා තියෙනවා මෙන්න මේක මේ විදිහට කරන්න කියලා කියපු තැනුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒ විදිහයි. විශේෂයෙන් ජයලත් මහත්මයා මේ තමන්ගේ දරුවන් මත්ද්‍රව්‍ය වලට එහෙම ඇබ්බැහි වෙච්ච දරුවන්ගේ දෙමව්පියන්ට මේක ඉතාම අත්දැක බලන්න පුළුවන් හොඳ කාරණයක්. පුළුවන් දෙයක්. ඔව්. ඒ වගේම අපල උපද්‍රව වලින් ලෙඩ රෝග වලින් ඉන්න අයට හැබැයි පැහැදිලිවම මේ විලක්ව අඟල් 9යි තල තෙල් හෝ ඉඳරු තෙල් හෝ අබ තෙල් වලින් මේ පොඟවන්න ඕන කිරි ගහක් යටම විය යුතුයි. කිරි ගහක් යටම විය යුතුයි. කිරි ගහ යට පෝය මාස පෝය ගෙවෙන්න පැය 4කට විතර. ඒක පැය 4ක් ඇතුළත තමයි මේ දේ කරන්නේ. එතකොට සමහර දාට මට ඕනනම් ඊළඟ වීඩියෝ එකකදී කියන්න පුළුවන් මේ අවුරුද්දෙම මේ සඳහා මෙන්න මේ පැය 4 මේ 4 කියලා එහෙම කියන්න ඊළඟ වීඩියෝ එකේදී එහෙම මම ඒක හදලා දාන්න පුළුවන්. එතකොට මේ අනිවාර්යයෙන්ම ඉතින් තමන්ට ප්‍රතිඵල ලැබෙනවා. ඒක ඉතින් 100%ක්ම මම දන්නවා. අඩු ගානේ බැරි නම් අර වගේ සීනෙන් හරි ඇවිල්ලා කියන මෙන්න මේව කරන්න කියලා. හොඳයි. අපි නැවතත් මේ ශ්‍රී මහබෝධි කාරණයට ගියමු. ඔව්. එතකොට දැන් මට ඒ රාජිනිය කිව්වට පස්සේ ඒ සිද්ධීන් ඒ විදිහට වෙලා ඊට පස්සේ මම තනියම නෙමෙයි තවත් කීප දෙනෙක් එක්ක නොවැම්බර් මාසේ 8 වෙනිදා නැවතත් ගියා අනුරාධපුරේ. ගිහලා එතන විශේෂ දෙයක්. මොකද රාජිනිය මට කිව්වා මේ වැඩපිළිවෙල කරගෙන යනකොට මෙතෙන්ට කොහොමවත් ත්‍රිවිධ හමුදාව ගියත් යන්න දෙන්නේ නැහැ මේ ඉන්න පුද්ගලයා. කවුරු පුද්ගලයා කවුරුවත් නෙමෙයි හේමරතන. ඒ නිසා අපි එයාව මේචල් කරලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්නම් දැන් මුලදිත් කිව්වා දෙවන වරටත් මට එහෙම කිව්වා. ඒ නිසා ඒ පිළිබඳ ප්‍රධාන වැඩපිළිවෙල මම සැලසුම් කරන්නම් කියලා තමයි එයා මට නොවැම්බර් මාසේ 15 වෙනිදා දුර්ගා මෑණියන්ට පූජාව තියන්න කියලා කිව්වේ. මේ දුර්ගා මෑණියන්ට පූජාව තියනකොට මේක විශේෂ පූජාවක්, හෝම පූජාවක්. මේකට මේ හැමදාම රහමදුර මම හිතන්නේ මේ වීඩියෝ එක බැලුවත් අද තමයි දැනගන්නේ මේ කවුද කියලා. මේ ඉන්නේ බෝධිගුප්ත පරම්පරාවේ බෝධීන් වහන්සේ ආරක්ෂා කිරීමට ඉන්දියාවේ ඉඳලා පැමිණි පරපුරේ අන්තිම පුරුක මේ දිනේෂ් ලක්මාල්. එයාට තමයි මේ බෝධියේ හිමිකම තියෙන්නේ. මෙයාට මෙයාගේ පියා සිරිසේන මහදුරයා මේ බෝධි වෘක්ෂයේ සියලු කටයුතු කරගෙන ඉඳද්දී එයාට අසනීප වුණාම මහදුරයා පත් කිරීම කියන්නේ දේවාල් දෙවියන් පිළිබඳ කටයුතු කිරීම, එතකොට මේ බෝධියේ ඒ කටයුතු කිරීම සියලු දේවල් සඳහා මහා පත් කිරීමේ බලය තියෙන්නේ මේ අටමස්ථාන බාරකාර මණ්ඩලයේ ඉන්න ගිහි බාරකරුවෙක්. මේ අටමස්ථාන බාරකාර මණ්ඩලය හැදිලා තියෙන්නේ විහාර දේවාල ගම්මාඥාපනතේට අනුව රුවන්වැලිසෑය හාමුදුරුවෝ අටමස්ථානාධිපති හාමුදුරුවෝ සහ බුලංකුලම පරම්පරාවේ. ඒක විහාර දේවාල ගම්මාඥාපනතේ පැහැදිලිවම සඳහන් වෙන මේ බුලංකුලම පරම්පරාව ගැන. ඒවා ඉතින් විස්තර පසුව කියන්න වෙන්නේ ගොඩක් දුරදිග කතා ඒවා. එතකොට මේ පුද්ගලයා දැනට ඉන්න එක්කෙනා ජනක බුලංකුලම දොස්තර ජනක බුලංකුලම මට පුළුවන් එයාත් එක්ක මම ගත්ත ෆොටෝ එකකුත් පෙන්නන්න. මේ ඔයාගේ බලවුවේදීම ගත්ත ෆොටෝ එකක්. එතකොට ඒ ජනක බුලංකුලමට තමයි මේ දුරයාපත් කිරීමේ බලය තියෙන්නේ. නමුත් මෙයා අභිභවා ගිහිල්ලා මේ සිරිසේන කපු මහත්තයාගේ අභාවයෙන් පසුව මේ ස්වාමීන් වහන්සේලා මේ ඒගොල්ලන්ට ඕන මස්සද්ද මේ පත් කරගෙන ඒගොල්ලන්ට ඕන වෙන දේවල් කිරීම සඳහා යොමු වෙලා මේ කටයුතු කරමින් සිටිනවා. එතකොට රාජිනියට පළවෙනි පූජාව තියලා ඉවරලා ඊට පස්සේ මේ මස්සද්දා ඉවත් කිරීමේ කටයුත්ත තමයි. මේ මස්සද්දා කියන එක හරිද නැද්ද මන් දන්නේ නැහැ. ඇත්තටම කියනවා කවුරුත් කියන මස්සද්දා තමයි. නැත්තම් ගෙදර මේ ඉබ්බොද මීමින්නොද තලගොයිද මේ මස් තියාගෙන ඉඳලා අහුවෙන්න ඕනෙත් නැහැ. අනික ඉතින් එහෙම අහුවෙච්ච පුද්ගලයා කියන්නේත්
මේ හාමුදුරුවන්ට දානට ගෙනියන්න කියලා. එතකොට හාමුදුරුවන්ගේ ගෝලයෙක් වශයෙන් මස්සද්දෙක් එයා ඔබතුමා සඳහන් කරන්නේ අර පසුගිය කාලේ අහුවෙච්ච මේ කපු මහත්තයා මේ මස් වර්ග දඩ මස් වර්ග 6කටත් වඩා තිබුණා. ඒ වෙන පණ පිටින් ඉබ්බෝ මං හිතන්නේ 6 දෙනෙක් හෝ 7 දෙනෙක් හිටියා. ඔව් ඉබි බිත්තර තිබුණා. ඔව් ඉබි බිත්තර තිබුණා. මේ පුජ්‍යල තමයි ඇත්තටම ඉතින් රටේ කතා වෙන ඔක්කොම මැස්සද්දෙක් කියලා තමයි. ඔව් අනික මේකයි ඒ බොහෝම අවංක වනජීවී නිලධාරියෙක්. එතන මම නම් දැකලවත් නැහැ. මම කතා කරලත් නැහැ. මේක කොහොම වුණාද කියලා මම දන්නෙත් නැහැ. නමුත් රාජිනිය කිව්වා මේ වැඩේ මෙහෙම කරමු කියලා එයා කළා. ඊට පසුව මේ නොවැම්බර් 15 මේ පූජාවෙන් පසු ඒ පූජාවේ ෆොටෝ ගොඩක් තියෙනවා. මේ මහදුරයාගේ අයිතිවාසිකම තියෙන අය. එතකොට එහෙම කළා ඉවර වුණාට පස්සේ දෙවන වරටත් කියනවා මෙයා එලවන්නම ඕනේ. මෙයා මෙතන හිටියොත් මේක කරන්නම බෑ. ශ්‍රීමා බෝධිය මේ වෙනකොට යට හාරලා මේ නිදන් වස්තු අදිනවා. මේවා මේ දැන් මෙතන රාත්‍රියට වැඩ කරනවා මිනිස්සු. මෙතන ඉන්න මේ පොලිස් නිලධාරීන් සියලු දෙනා මේවා දන්නවා. එක්කෙනෙක්වත් මේවා කියන්නේ නැහැ. ඔතන ජයරත් මහත්තයා අපි දන්න තරමින් ලංකාවේ ඉන්න සුදු ඇඳගත් පොලිස් නිලධාරීන් ඉන්න එකම ස්ථානීය මෙතන. මම දැන් පොලිස් නිලධාරීන් 10ක් විතර ඉන්නවා ඔතන. එතකොට දැන් මේ කිසි කෙනෙක් මේ සම්බන්ධයෙන් උන් දකින්නවා මේ සිද්ධි නේද? නමුත් උන් දකින්න විතර කිසිවක් නැහැ. ඔය සිද්ධිය සම්බන්ධයෙන් 2025 12 වෙනි මාසේ 3 වෙනිදා මම මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළා. මේ ඒකෙත් මම ඒ පැමිණිල්ල ඉතින් මම විත්තිකරුවන් වශයෙන් මේ ජනාධිපතිතුමත් මම ඒකට නම ඇතුල් කරලා තියෙනවා. නමුත් මේ ජනාධිපතිතුවරයාට විරුද්ධව මේක කළා නෙමෙයි. මොකද ඒක අර සිස්ටම් එකක් තියෙන සාම්ප්‍රදායික ක්‍රමය. ඒක ලේකම් බුද්ධ ශාසන අමාත්‍යාංශය. ඊට පස්සේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්, අධ්‍යක්ෂ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, අධ්‍යක්ෂ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, අධ්‍යක්ෂ යුනෙස්කෝ ආයතනය, සහකාර අධ්‍යක්ෂ පුරාවිද්‍යා අධ්‍යක්ෂ අනුරාධපුරේ ඉන්න කෙනා, දිස්ත්‍රික් ලේකම් දිසාපතිරත් මම දිසාපතිත් විත්තිකරුවෙක් කරලා තියෙන ප්‍රාදේශීය ලේකම් අනුරාධපුර, ජනක බුලංකුලම ඔය කියන්නේ ගිහි බාරකරු ශ්‍රී මහා බෝධිය සම්බන්ධ නාගරික කොමසාරිස්, අධ්‍යක්ෂ ජනරාල් නාගරික සංවර්ධන අධිකාරිය, පොලිස්පති පොලිස් මූලස්ථාන ස්ථානාධිපති උඩමළුව පොලිස් ස්ථානය, අංශාධිපති උද්භිත විද්‍යා අධ්‍යයන ආයතනයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මේ ඔක්කොම විත්තිකරුවන් කරලා මේ පිළිබඳ ලොකු පරීක්ෂණයක් ගියා. ඔය එතකොට මේ සමාජ මහත්මයා දැන් මෙතන සඳහන් කරනවා ඔබ මේ ස්ථානාධිපති උඩමළුව පොලිස් ස්ථානය. එතකොට මෙතෙන්ට ගිහිල්ලා ඔබතුමා පැමිණිල්ලක් කරේ නැද්ද මේ උඩමළුව පොලිස්? එතෙන්ට යන්න අවශ්‍ය නැහැ. මානව හිමිකම් කොමිසමට පැමිණිල්ල කළා. මේ ගාය විත්තිකරුවන් කළා. මොකද මේ අයට ගිහිල්ලා පැමිණිලි කරන්න බෑ. හේතුව මේ අයට නෙමෙයි අනුරාධපුරේ කිසිම තැනක ගිහිල්ලා පැමිණිලි බාර ගන්න අටමත්තානාධිපතිට විරුද්ධව. ඒ නිසා ඒක දැනගෙන මම මේක කළ යුතු තැනට කළා ඉවරලා පරීක්ෂණය පටන් ගත්තා. එතකොට මේ උඩමළුවේ පොලිස් ස්ථානාධිපතිට ප්‍රශ්න 20ක් යොමු කළා ඉවරලා මේවට උත්තර දෙන්න කියලා අපි දැනුම් දීම කළා. මේ කිසිම සියලු දේම නැත නොදැනේ ඕවා තමයි ආවේ. ඒ කියන්නේ මේගොල්ලෝ දැනගෙන මේගොල්ලෝ වහනවා. වහන්නේ මොකද සමහර වෙලාවට සිවුරට තියෙන බලයේද හේම රතනට තියෙන බලයේද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි එහෙම වෙලා ඊට පස්සේ මේ පිළිබඳව ඉතින් පරීක්ෂණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේක දන්නේ නැහැ. එතකොට පොලිස් ස්ථානය දන්නේ නැහැ. බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්තුමා දන්නේ නැහැ. ඒකට හේතුව වෙලා තියෙන මම හිතන විදිහෙන් පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්තුමාගේ නියෝජිතයෙක්, ඒ කියන්නේ සහකාර පුරාවිද්‍යා කොමසාරිස් කෙනෙක් ඉන්නවා අනුරාධපුරේ. එයා හේමරතන හාමුදුරුවෝ කියන දේ තමයි අහන්නේ. ඒක අරගොල්ලෝ දන්නේ නැහැ. ඒක මොනවා හේතුවක් නිසාද කියලා මම දන්නේ නැහැ. මොකද එයාවත් ගෙන්නවා අපි. එතකොට ජනක බුලම්කුලම කියන මේ ශ්‍රීමා බෝධියේ ගිහි බාරකරු. එයාට රුවන්වැලි සෑයත් ආйти. එයාව ගෙන්නපු වෙලාවේදී එයා නම් කිව්වේ ඇත්ත වශයෙන්ම කියනවා නම් එයා බොහොම අසරණ වෙලා ඉන්නේ. හේතුව මොකද? එයා පැහැදිලිවම කිව්වේ මේ මං අසරණ වෙලා ඉන්නේ. මට මේ මොනවත් කියන්න බෑ. මේ කිසිම රැස්වීමකට මාව කැඳවන්නේ නැහැ. හැබැයි මම තමයි මේ අටමත්තානාධිපති වශයෙන් හේමරතන පත් කළේ. මොකද ඇත්ත වශයෙන්ම කියනවා නම් හේමරතන හාමුදුරුවන්ව නිර්දේශ කරන්නේ නුවර අස්ගිරිසා මල්ලරුසු පාර්තවරයත් ශ්‍රීපාද පන්සලේ හාමුදුරුවෝ.
ඒගොල්ලෝ නිර්දේශ කළා ඉවරලා දාපුවාම මේ ජනක බුලම් කුළුම ඒ කියන්නේ ගිහි බාරකාරු තමයි මේක දැනුම් දෙන්නේ මේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්තුමාට. එතකොට එයා ලියුම ගහන්නේ අටමස්ථානාධිපති ධූරය පත් කළයි කියලා මෙයාව අරයාගේ ලියුම පිට. දැන් ඔය පහුගිය කාලේ ගොඩාක් දෙනෙක් කෑ ගැහුවා ඇයි මෙයා අටමස්ථානාධිපති ධූරයෙන් එලවන්නේ නැත්තේ අරකද මේකද කියලා. ඉතින් එලවන ක්‍රම ඔය අටමස්ථානාධිපති ධූරයෙන් එළවීම සඳහා ජනක බුලන් කුලමට එක දෙයයි කරන්න ඕනේ. Taman දීපු ලියුම විත්ඩ්‍රෝ කරගත්තා නම් අටමස්ථානාධිපති ධූරය අවශ්‍ය වෙනවා. ඔව් එහෙම නැත්තම් ඉතින් මේ මල්වතු අස්කිරි පාර්ශවවල ඔව් ඒගොල්ලෝ තමයි දැනුමක් නැතුව බුලන් කුලම් මහත්මයාට විතරක් ඒ දේ කරන්න පුළුවන්. පුළුවන්. එයා තමයි පත් කරන්න ලියුම දෙන්නේ. එයා එක විත්ඩ්‍රෝ කරගත්තොත් ඉවරයි. හැබැයි මල්වතු අස්කිරි පාර්ශවයට පුළුවන් එයා නොකරනවා වුණත් අපි මෙයාව අයින් කරනවා කියලා අයින් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ නිර්දේශනේ මෙයා අනුමත කරන්නේ. ඒකෝට ඒ නිසා ඔකට ඔය කෑ ගහන්න දෙයක් පහුගිය කාලේ තිබුණේ නැහැ. ඔය දෙන්නම් එක්කනේ මම මේ ජනක බුලම් කුලම වෛද්‍යතුම ડોක්ටර්ට කීප වරක් කතා කළා මෙහෙම කරන්න. ඒත් මම දන්නවා මෙයා කරන්නේ නැහැ කියලා. මොකද එහෙම රතනට බයයි. ඒතකොට දැන් මේ වෙනකොට අටමස්ථානාධිපති ධූරයක් නැහැ. නුහර කලාවියේ සංඝනායක ධූරයක් නැතුව යා නිකන්. ඒකෝට අපිට ආරංචියක් ආවා දැන් ඔය බුලන් කුලම් මහත්මයාද කියලා තියෙන්නේ අර කළුගලේ ඔළුවේ ගහනවා වගේ වැඩක් කියලා. ඔව් කළුගල කිව්වා එයා කිව්වේ අර ප්‍රශ්න බොලිය ඉදිරිපත් කළාම කිව්වේ මම බොහොම අසරණ වෙලා ඉන්නේ. හේමරතන හාමුදුරුවෝ ගියාම මට කියනවා උඹ කළුගලේ ඔළුව ගහ ගන්න නැතුව ඵලයන් කියලා කියනවා. ඒ නිසා මම බොහොම අසරණ වෙලා ඉන්නේ මහත්තයෝ කියලා ඉවරලා එහෙම දුව ඇත්තටම ගැන එයා අර අනික් අය වාගේ මේ තක් කරන එක්කෙනෙක්වත් එහෙම නැහැ. අර වෛද්‍ය වෘත්තියටම ගැලපෙන කාලේ එක්කෙනෙක් තමයි. ගැන බොහොම අනුකම්පාශීලී පුද්ගලයෙක්. ඒ නිසා එයාව බය කරගෙන තමයි මේගොල්ලෝ මේවා කරන්නේ. ඒ කියන්නේ දැන් මේ සියලු දෙනා බය කරගෙන එතන රාජකාරී නීති පොලිස් නිලධාරීන්ගේ කටවල් වහලා ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ගේ උසස් නිලධාරීන් සියලු දෙනා නිශ්ශබ්ද කරලා සියලු දෙනා කියන්නේ බා ඕකට විරුද්ධ අය ගොඩාක් ඉන්නවා. උන්ට හඩක් නගන්න බෑනේ. හඩක් නගන්න බෑ. එතකොට දැන් ඔබතුමා කියන්නේ මෙතරම් මේ බල සම්පන්න විදියට මේවා කරගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ කිසිම තැනක අවසරයක් නැතුව මේ වාහන මේ ඇතුළට ගෙනහිල්ලා බැකෝ ගෙනහිල්ලා මේව රෙදි වලින් වහගෙන මෙතන යම් කිසි කැණීම් කටයුත්තක් කරනවා. කැටේමයි කරනවා. එතකොට ඉතින් දැන් රාජනීය කියන මෙයාම එළවලම දාන්න ඕන. ඊට පස්සේ මං කිව්වා හරි. එහෙමනම් ඉතින් ඒක මේ ඔබතුමිය තමයි කරන්න ඕන. මට නම් මේක ගැන තේරුමක් නැහැ කියලා. එහෙනම් බලා ගන්න කිව්වා. ඒ කිව්වට පස්සේ තමයි දින මට පස්සේ 4යි. ඊට පස්සේ තමයි එකපාරටම පටපට ගාලා අහුවෙන්න ගත්තේ අර බාල දැරියක් දූෂණය කරාපු සිද්ධිය. මම හිතන්නේ අවුරුදු 2කට 3කට ඉස්සෙල්ලා සිද්ධියක්. ඔය සිද්ධින්නේ යාට ඕන පමණ ඇති. මේ ඕව හැමතැනම ගොඩාක් පන්සල් වල වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේලා අනන්තවත් ඉන්නවා. නමුත් ගොඩක් පන්සල් වල ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් කාන්තාවන් එක්කගෙන එනවද නැද්ද කියලා ඒවා මම දන්නේ නැහැ. ඉතින් අන්තිමට මේ සිද්ධිය මේ වුණාට පස්සේ ආජිනමට කොන්න දැන් බලා ගන්න වැඩේ කියලා. ඉතින් එයා අන්තිමට ඒ දූරේනොත් ගියා. මෙයා වුණා අන්තිමට මේ මල්ලාතු අස්ගිරි පාර්ශවයේ යාට තියෙන වටමස්ථානාධිපති දූරයක් ඉවත් කළා. එයාටත් දැන් ඉන්නෙත් අප පිට. ඊට පස්සේ ඊළඟට මොනවා වෙයිද දන්නෙත් නැහැ. මම නම් දන්නවා වෙනද ඉතින් ඒක මම කියන්නේ. ඔතන මේ ජලත් මහත්මයා මේ දැන් අපිට තව ගැටලු ගන්නාම මතුවෙනවා. දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති පූජා භූමියක්. ඔව්. එතකොට දැන් අපි සාමාන්‍ය දන්න දැනුමේ හැටියට පුරාවිද්‍යාවට අයිති භූමියක සාමාන්‍යයෙන් ගැනීම කටයුත්තක් කරන්න තිය අඩු ගන්න මේ මායින් ගලක්වත් ඉවත් කරන්න බෑ. එතකොට පොලිසියෙන් ගිහලා අල්ලන් යනවා. මං හිතන්නේ අප දෙන්නෙත් නෑ. ඒක ඉතා බරපතල කාරණයක් වෙනවා. මොකද පුරාවිද්‍යා පනත හරි බලවත් පනතක් තියෙනවා. ඒත් එක්කම දැන් ඊළඟ කාරණේ තමයි මේ ශ්‍රී මහා බෝධියේ ජීව විද්‍යාත්මක අයිතිය කියන්නේ ශ්‍රී මහා බෝධියට බෙහෙත් කිරීම ආදී සියලු කටයුතු බාරව තියෙන්නේ පේරාදෙණියේ උද්භිත උද්‍යානයේ මම හිතන්නේ දැන් අධ්‍යක්ෂකවරියක් ඉන්නේ එතුමිය යටතේ මේක කරන්නේ. එතකොට මේ කිසිවක්ගේ අවසරයෙන් තොරව තමන්ට හිතුමනාපේ මේ කටයුතු කිරීමක් තමයි මෙතෙක් කල් කරලා තියෙන්නේ. ඔව්. එතකොට මේ සම්බන්ධයෙන් කිසිම ආයතනයක් හැම ආයතනයකින්ම අහපුවාම කියන්නේ අනේ අපි දන්නේ. අපි දන්නේ කියන්නේ ඒගොල්ලන්ට කිසිම අයිතියක් නැහැ. ඒ නිසා තමයි ඒගොල්ලන්ව මම විත්තිකාරුව කොල්ල තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි දැන් ඔතන මේ බෝධි බාරකාර සංවර්ධන මොකද්ද ඔන්න වගේ එකකුත් හදාගෙන තියෙනවා. ඒකේ ඉන්නේ කවුද මේ බැංකුවල මැනේජර්ලා, ලිපිකරුවෝ
දිසාපතිතුමත් ඉන්නවා. ඉතින් දිසාපතිතුමත් මේ සමහර වෙලාවට ඇතුළට යන්න මේක මම මෙතනින් අරින්නේ නැහනේ. මේක බොහොම දුර දිග යන ප්‍රශ්නයක්. ඔය ඇත්තටම මේක අනික මේ යුනෙස්කෝ සංවිධානයට අයිති මේ ලෝක උරුමයක් නැති කිරීම ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි ජාත්‍යන්තර ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුල් මල් කඩබඳු පූජනීය වන්දනීය ස්ථානයක් අපි විසින් අනිවාර්යෙන් රැකගත යුතු තැන. මේ ස්ථාන දෙක නතර මේ නැති වෙනවා කියලා කියන්නේ මුළු රටම විනාශයි, ජාතියම විනාශයි. ඒ ගැන කිසි කතාවක් නැහැ. ඒක මේකේ පළවෙනි වැරද්ද කළේ මේ 2009 පෙබරවාරි මාසේ 4 වෙනිදා ඔය සුවර්ණලිසයේ චුඩාමාණික්කේ දාන්න පුපුරලා තිබිච්ච චුඩාමාණික්කේ දාන්න බාරයක් වෙන්න කියලා ඉවරලා මේ මහා පොළොව එතකොට මාත් එක්ක හිටිය මහා බාරකාරතුමා මහා පොළොව ගන්න මට අක්ෂරාජිනියට කියලා එයාගෙන් පොරොන්දුවක් අරගෙන බාරයක් වුණා. ඒ පාරේ ඒ වෙලාවේ හිටිය ජනාධිපති වශයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා එයා මේ බාරේ ඉටු නොකිරීම නිසා එයා දැන් ඔය බාරේ වෙලා අවුරුදු 5ක් ඇතුළත මේ බාරේ ඔප්පු කරන්න ඕනේ. අවුරුදු 5 ගියා. එයින් පස්සේ යාගේ ආණ්ඩුව දෙදරලා ගියා. අවුරුදු 1කමාරකට ඉස්සෙල්ලා ජනාධිපතිවරණයක් තිබ්බා. ඒකෙනුත් එයා පරාදයි. එතන ඉඳලා ඉතින් වෙච්ච දේවල් කියන දෙයක් නැහැ. කිසිම ආණ්ඩුවකට මේ වෙනකන් යන්න හම්බුනේ නැහැ නියමිත කාලේ. ඉතින් ඒ නිසා යක්ෂ රාජ්‍යය බලාගෙන ඉන්නවා මේක. කියන නිසා මේ විනාශයන් කරන්න එයා කිසි වෙලාවක ඉඩ දෙන්නේ නැහැ විතරක් නෙමෙයි. තව ඒ නිසා සිදුවෙන්නා වූ ඊතුරු දේවලුත් මම වෙන වීඩියෝ එකකින් කියන්නම්. දැනට මේ වීඩියෝ එකට ඒවා අතුල් කරන්න අවශ්‍ය නැහැ. ඒකට දැනට තියෙන තත්ත්වය තමයි මේ පැමිණිල්ලට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්තුමා බුද්ධ ශාසන අමාත්‍යාංශය අධ්‍යක්ෂ ජෙනරාල් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් මධ්‍යම සංස්කෘතික ආරමුදේ පොලිස්පති පොලිස් මූලස්ථානය කේ.එම්. බණ්ඩාර අධ්‍යක්ෂ ජෙනරාල් භූ විද්‍යා පතල් කාර්යාංශය. හැබැයි ඒගොල්ලෝ මේ විතිකරුවෝ නෙමෙයි. නමුත් ඒගොල්ලොත් මේ ඉස්සරහට මේ මොනවාද මේ සම්බන්ධ වෙලා ඒගොල්ලොත් එනවා මේ පරීක්ෂණ කටයුතු වලට. මොකද අපි විසිට් එකක් දාලා තියෙනවා මේ ආයතන 10ක් තියෙන. මේ ආයතන 10ම ගරු මහා මානව හිමිකම් කොමිසමේ සභාපති ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු LTB දෙහිදෙනිය මැතිතුමා සහ මහා කොමසාරිස් මානව හිමිකම් කොමිසමේ නිමල් පුංචිහේවා මහත්තයා ඇතුළු මේ ආයතන 10 සහ තව ඊට අමතරව සම්බන්ධ වෙනවා මහාචාර්ය රංගික හල්වතුර සිවිල් ඉංජිනේරු අංශයේ මොරටු විශ්වවිද්‍යාලය. ඔව් මෙතුමා තමයි අර මේ දිවින පත්‍රයේ මේ ඒගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙලා ලොකු පරීක්ෂණයක් තියෙනවා. ඒගොල්ලෝ මේගොල්ලොත් එක්ක අපි මේ විසිට් එක ගිහිල්ලා එයින් පසුව ඒ මගේ පැමිණිල්ලට අදාළ ඊළඟ අවසාන කටයුතු කළා නිත්‍යානුකූලව පැමිණිල්ලේ අවසාන නියෝගය නිකුත් කරනවා. එයින් පස්සේ මේක සුප්‍රීම කෝට් දක්වා සහ බැරි වුණොත් යුනෙස්කෝ දක්වා හරි මම ගෙනියන කොච්චර වේදන් වුණත් ඒකේ මට ප්‍රශ්නයක් නැහැ. මම ඒවා කරනවා. මොකද ශ්‍රී මහා බෝධියයි රුවන්වැලිසෑයයි මෙන්න මේ ආරක්ෂා කර ගැනීම වෙනවා. ඔබතුමා හිතනවද දැන් මෙතනින් ඉදිරියට දැන් ඔබතුමාගේ කරපු පැමිණිලිත් හා මානව හිමිකම් කොමිසම් සභාව ඇතුළු මේ ආයතන වලට ගිහිල්ලා ඔබතුමා කරපු පැමිණිලි සම්බන්ධයෙන් සාධාරණයක් වෙයි කියලා ඉස්සර. අනිවාර්යෙන් වෙනවා. මෙහෙමයි. දැන් රුවන්වැලිසෑයේ කෝටි 4000ක මැණික්ගල් හොරකම සම්බන්ධයෙන් මම පැමිණිල්ලක් දැම්මා. මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ 2022 12/29 දැම්මේ. හැබැයි ඒ පැමිණිල්ල මෙතෙක් විභාගුනේ නැහැ. ඒ මොකද 2022 12/29 හරි මෙතෙක් විභාගුනේ නැහැ. හැබැයි හේවරතන හාමුදුරුව පැමිණිල්ලක් දාලා එයාට ඕන වුණා මාව මේ මොන ICPR ඇක්ට් එක යටතේ අවුරුදු ගාණක් ඇතුළේ තියන්න. හැබැයි ඒක සිද්ධ වුණේ නැහැ මගේ පැත්තෙන්. එයා මගේ පැමිණිල්ල විභාග කරන්න දෙන්නේ නැහැ. හැබැයි දැන් මේක ජනාධිපතිතුමාට මම යොමු කළා මේ ජනාධිපති කාර්යාලයෙන් ආපු ලියුම්. එතකොට මේ තියෙන බුද්ධ මේ මොකද්ද මහා ජනාරක්ෂක අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය මේ එක්කගෙම ඇවිල්ලා දැන් ඒවා විභාග වෙන තැනට කටයුතු සිදුවීම් පවතිනවා. ඒවා මේ රජයක් යටතේ
ඒවා අනිවාර්යෙන් සිද්ධ වෙනවයි කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. එතකොට එහෙම සිද්ධ නොවෙනවා කියලා කියන්නේ අනික් රජවල් වාගේ මේගොල්ලන්ටත් මගදී කඩා වැටෙන්න වෙනවා. ඒ කියන්නේ 2027 නොවැම්බර් මාසෙ වෙනකොට එහෙම වුණොත් මේ රජයත් ඉවරයි. මේවා කරලා විශේෂයෙන්ම රුවන්වැලි සෑයේ චුඩාමාණික්‍ය දානවාය කියන එක තැනට කටයුතු සිදු කරනවා නම් මම අවංකව කිසිම ප්‍රශ්නයක් නැතුව ජනාධිපතිතුමාට සම්පූර්ණ සහයෝගය දෙනවා චුඩාමාණික්‍ය දැමීම සඳහා අවශ්‍ය සියලුම දේවල්. ඉතින් ඒක ගොඩාක් ලොකු මේ දෙයක් කරන්න කාර්යභාරය. මොකද ඔගේ බාරේ වෙන්න ඕන. බාරේ වුණාට පස්සේ ශ්‍රීමා බෝධිය සතර වහල්කට කිරි උතුරෝලා ඊට පස්සේ ඔය රුවන්වැලි සෑයේ තියෙනවා මේ ඔබතුමා මේ බාරය කලින් වෙලා ඊට පස්සේ මේක අලුත් කිරීම දෙකක් කළා. එක අලුත් කිරීමකට මහින්ද රාජපක්ෂ මහත්තයා එතකොට ඔය මැදගොඩ අබේතිස්ස හාමුදුරු ඒ වගේ ගොඩක් දෙනෙක් ඇවිල්ලා ඉරලා ඒක අලුත් කරන්න ඒගොල්ලෝ අලුත් කළා. මම ගිහිල්ලා බලන් හිටියා ඒගොල්ලෝ අලුත් කළා. නමුත් අන්තිමට ඉතින් මොකද කොලේ මේ රැයට පූජා වට්ටියක් තියලා මේ රැ බුදුහාමුදුරන්ට පූජා වට්ටියක් තියලා පළතුරු මේ අර හේම රතන පිරිත් ගියා මේ මහින්ද මහත්තයාගේ වටේ නූලක් දැම්මෝ. ඉතින් ඕක ඇවිල්ලා අලුත් කිරීමක් නෙමෙයි. ඊට පස්සේ මම ඇවිල්ලා මහා බාරකාරතුමත් එක්ක ඔය හැම දෙයක්ම රාජිනියත් එක්ක සම්බන්ධතාවය තියෙන්නේ දුර්ගා මෑණියන් සහ කාලි මෑණියන්. ඒ දුර්ගා මෑණියන් ළඟට ගිහිල්ලා තමයි මේ අලුත් කිරීම කරන්න ඕනේ. ඒක මම කළා. ඒවා ෆොටෝ ඔක්කොම තියෙනවා ළඟ. ඉතින් එහෙම කළා දැනට ඉතින් යම් කිසි කෙනෙක් අලුත් කළා එහෙම ඒ විදිහට නොකොලොත් මේ 2027 නොවැම්බර් වෙනකොට මේ ආණ්ඩුවත් ඉවරයි. ඒ කියන්නේ දැන් මේ හරියාකාරව මේ නෙකරුවොත් බරපතල තත්ත්වයක් මේ ආණ්ඩුවට උදා වෙන්න පුළුවන් කියලා ඔබතුමා සඳහන් කරන්නේ. පුළුවන් කියන්නේ නෙමෙයි අනිවාර්යෙන් වෙනවා. අනිවාර්යෙන් ඒක තමයි වෙන්නේ. ඒ නිසා මේවට අවශ්‍ය සහයෝගය සම්පූර්ණයෙන්ම දීලා අනුභව රැක ගන්න මම මේ අවශ්‍ය ඉදිරිපත් වෙන්න සූදානම් වෙනවා. අනිවාර්යෙන් ඒක කරනවා. මට ඒක අරයද මෙයාද කියලා නෑ. මට ඕනේ රට ජාතිය ආගම ආරක්ෂා වෙන වැඩපිළිවෙලක් කරන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දෙන්න ඔබතුමා සූදානම්. හොඳයි. අවසාන වශයෙන් ඔබතුමාට කියන්නේ දැන් මේ ළඟදී දිනයක දැනට දිනේ සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මේ ඔබතුමා සඳහන් කර මේ ආයතනත් සමග ඒ අදාළ සියලු ආයතන ඇතුළු මං කිව්වේ අර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා එතකොට කොමසාරිස් පුංචි හේවා මහත්තයා ඇතුළු මේ ආයතන 10ක් ගිහිල්ලා මේ ස්ථාන පරීක්ෂාවල මොකද මේ වෙනකොට මිසයිල ගහලානේ තියෙන්නේ මේ ශ්‍රීමා බෝධිය ළඟ. ඔබතුමා කියන්නේ මේ බැකෝ දාලා මේ හාරපු හැල සාමාන්‍ය මිසයිලයක් ගැහුවා වගේ තරම් බරපතල ආකාරයෙන් හාරලා තියෙනවා. ඒ කියන්නේ පොඩි මේ උදැල්ලකින් එහෙම හාරප එකක් නෙමෙයි. උදැල්ලේ බැකෝ වලින් හාරලා තියෙන්නේ. ඒක ෆොටෝ ඡායාරූප පාව ඔබතුමාලා තියෙන තිර දාගෙන බුදුගේ වහගෙන මේ හාරලා තියෙන නිදන් ගණ්ඩායි කියන එක මම පැහැදිලිව කියනවා. නිදන් වදුලේ තියෙන ආකාරයට මේ ස්ථානයේ මළුවේ සතර කොන කඩොලතාගේ බරට ගණන් සතර කොන නිදන් තියෙනවා. කඩොලතාගේ බරට. ඒකේ ඊළඟට සඳහන් වෙනවා මළුවේ උතුරු දිග් භාගයේ ගල් කරුවට යට රත්තරන් සැදූ මහා ජාතක පොතයි පිරිත් පොතයි කරුවට උසට ඝන රත්තරන් තිබේ. මේවා ගන්න තමයි මේ පුද්ගලයා මේ හේමරතන කියන පුද්ගලයා මේවා කළේ. ඒවම පැහැදිලිව කියන රුවන්වැලි සෑයට කෙලිය වගේම මේකට ශ්‍රීමා බෝධියටත් කෙලිය. රුවන්වැලි සෑයේ මේ කියන කතාව බොරු නම් මගේ පැමිණිල්ල විභාග කරන්න. පැමිණිල්ල විභාග කරාට පස්සේ මම ඔප්පු කරනවා මේ රුවන්වැලි සෑයට රුවන්වැලි සෑය චුඩාමාණිට ඒ වගේම තමයි මේකෙත් ඉදිරියේදී මේවා මේ යම් ආකාරයක මම ඔප්පු කරන්න බලාපොරොත්තු වෙනවා. මේක පුදුම හොරකමක්. මේ එතකොට ඉතින් ඒවට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන තරට මම යොමු වෙනවා. ඒවා කරන්න දෙන්නේ නැහැ. මේ ගත යුතු සෑම පියවරක්ම ගන්නවා. මම අරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉතින් මම තවත් කියන්නේ අර නැවත වාරයක් යම් කිසි කෙනෙක් රාජිනියගෙන් උදව් උපකාර ගන්න බලාපොරොත්තු වෙනවා අර මම කියපු ආකාරයට මේක සර්ප්‍රයිස් කරලා 9 දෙනෙකුට ෂෙයා කරලා මේ අර පෝය මාස පෝය ගෙවන අවසාන පැය 4 ඇතුළත විලක්කුව හරි ගස්සලා අඟල් 9යි විලක්කුව මේ අබතෙල් හෝ එඬරතෙල් වලින් ඒක තෙමලා කිරි ගහක් යට මේක පැහැදිලිවම කිරි ගහක් යට ගියාම අරලිය ගහක් යට එහෙම නෙමෙයි. ඒක සාමාන්‍ය විශේෂයෙන් කොස් ගස්, නුග ගස් අන්න ඒ වගේ ගහක් යට මේක පත්තු කොල්ලා තමන්ගේ ප්‍රාර්ථනාව කරන්න අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා. හැබැයි මේ ඒ වගේ දින 3ක් කරන්න ඕන. එතකොට අර යගේ මෙයාගේ පස්සේ යන්න ඕනේ නැහැ.
ඕකයි ඉතින් ඉදිරියේදී මම තව මේට වඩා ගැඹුරු ගාම්භීර අපි වැඩසටහනක් කරමු. ඔව්. විස්තර එකක් නෙමෙයි වැඩසටහන් 10කට හරි මම මේවා කියන්න මාර සතුටු තියෙනවා. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි, ඇත්තටම ඔබට තේරෙන්නේ නැති ඉතාමත් වටිනා කරුණු රාශියක් ජයලත් මහත්මයා අනාවරණය කරා. ඒ වගේම දැනට සිදුවෙමින් පවතින තා බරපතල කාරණයක් නිදන් වස්තු හැරීමක් කියලා තමයි සඳහන් කරන්න පුළුවන් ඇත්තටම. එතකොට ඒ සම්බන්ධයෙන් මොකද එතුමා ඉතා වගකීමෙන් ඒ සම්බන්ධයෙන් කියනවා ඒ සම්බන්ධයෙන් සියලු අදාළ තොරතුරු ඡායාරූප එතුමා සතුයි. ඒ වගේම එතුමා මානව හිමිකම් කොමිෂන් සභාවේ කර පැමිණිලි තියෙනවා. ඉදිරියේදී ඒ ගැන ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබට අපි කියන්නේ බෞද්ධ දර්ශනයට බුද්ධ ආගමට මේ රටට ආදරය තියෙන ඔබ හැමතෙම අපි කියනවා මේ තොරතුරු ඕගොල්ලෝ දන්න කියන හැමෝම එක්ක ෂෙයා කරගන්න, අපේ මේ channel එක subscribe කරන්න, අපිත් එක්ක එකතු වෙන්න. ඉදිරියේදී තවත් මෙවැනි වැඩසටහන් ගණනාවකින් ඒ විතරක් නෙවෙයි තව විචිත්‍රවත් වැඩසටහන් ගණනාවක් මේ නාලිකාව හරහා අපි ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක එකතු වෙන්න. ළඟදීම තවත් මෙවැනි වැඩසටහනින් හමු වෙන තෙක් අපි ඔබෙන් සමුගන්නවා. ආයුබෝවන්. සත්‍ය ගවේෂණය කරන ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන්ම වෙන් වූ නිල YouTube අවකාශයයි මේ විජය භූමි. ජයග්‍රාහී දේශයක සත්‍යයේ හඬ විජය භූමි දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.